සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. අපි මේ නැවත වීඩියෝ එකක් කරන්න මේ කටයුතු කරේ. අපි දැන් Facebook සමාජ මාධ්‍යයේ පළදාරට පස්සේ අපිට සෑහෙන්න බඩු හම්බුණා. අපිට අර ප්‍රමාණයක් හම්බුණා. ඉතින් ඒ ගැන ගොඩක්ම සියලු දෙනාටම බොහොම ස්තුතිවන්ත වෙනවා. මුලින්ම මෙච්චර බඩු ප්‍රමාණයක් හම්බෙලා කලින් වීඩියෝ එකේ මෙච්චරවත් තිබ්බේ නැහැ. මේ වෙද්දි බඩු මෙච්චර ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් 4 වෙනිදා වෙනකන් කල් තියෙනවා. 4 වෙනිදාට තමයි මේ බඩු ටික ඒ අසරණ වෙච්ච මිනිසුන්ට ලබා දෙන්න යන්නේ. ඒ වෙනකන් එකට සම්බන්ධ වෙන්න කැමති ඕනම කෙනෙක්ට contact numbers දාලා දිනවා කලින් වීඩියෝ එකේ. ඒකෙන් බලලා කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අද රෑ 11 විතර වෙනකන් අපි මෙතන රැඳී ඉන්නවා. කැමති කට්ටිය ඉන්නවා නම් contact numbers වල කතා කරලා හෙට එකට එන්න. හෙට ඉන්නවා. හෙටත් ඉන්නවා 4 වෙනිදා වෙනකන් ඉන්නවනේ. අපි යන්න බලාපොරොත්තු වෙන්නේ 4 වෙනිදා තමයි. මෙතන ලොකු වැඩ කටයුත්තක් වෙනවා. මේ බඩු බෙදා දීමට අමතරව අපි පාසල් කීපයකට රෝහල් කිරීමට අපි විශාල පිරිසක් නෙදුම්ගස්තන්ති ප්‍රදේශයෙන් අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඒට අමතරව තමයි අපි මේ වැඩේ කරන්නේ. අපිට හැකියාවෙන් ඔයගොල්ලෝ උපකාර කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා තමයි අපිට කියන්න දෙන්නේ. අප්පා බේවින් ස්තුතියි කරන දැන් මෙච්චර ප්‍රමාණයක් හරි හම්බෙච්ච එකට තව අපි හිතුවේ නෑ අපිට අද දවස් ඇතුළත මෙච්චර ප්‍රමාණයක් අපිට මේ කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ සෑහෙන පිරිසක් එකතු කරලා තියෙනවානේ. ගොඩක් දෙනෙක් අපිට මෙතනට ඇවිල්ලාම අපිට ලබා දෙනවා. හෙට දවසෙත් අපි රෑ වෙනකන් ඉන්නවා. 4 වෙනිදාත් රෑ වෙනකන් මෙතන ඉන්නවා අපි කට්ටිය. ඉතින් හැමෝම බලලා කරලා අපිට කොල්ලෙන් දෙලා කතා බහලා සම්බන්ධ වෙන්න. විශේෂයෙන් කියන්න ඕනේ මේ අවස්ථාවේ මේ ආපදාවට ලක්වෙච්ච මිනිසුන්ට මේ පානීය ජල ගැටලුව තමයි විශේෂයෙන්ම තියෙන්නේ. මේවට අමතරව විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ අපිට ජලය, පානීය ජලය තමයි අවශ්‍ය වෙන්නේ. අපිට බොන්න වතුර නැහැ. අපිට වැඩිපුරම අවශ්‍ය වෙන්නේ පානීය ජල තමයි. තව දෙයක් කියන්නේ අපිට විදේශගත අපේ යාළුවෝ, ශ්‍රමිකයෝ අපිට සෑහෙන විදිහට උදව් කරා. ඒගොල්ලොන්ටත් මේක ස්තුති කරන්න අවස්ථාවක් කරගන්න ඕනේ. ස්තුතිවන්ත කරන අවස්ථාවක් තමයි මේක. රටින් විදේශ රටවලින් ගොඩක් කට්ටිය ආධාර කරලා දිනවා. මේ වගේ ආධාර කරන්න කැමති කට්ටිය හරි ඉන්නවා නම් මේ වීඩියෝ එක බලලා කරලා ඔයා සම්බන්ධ වෙලා මේ ව්‍යසනයෙන් පීඩාවට පත් වෙච්ච කට්ටියට උදව් කරන්න සම්බන්ධ වෙන්න. බුදු බණ පාදයක් සවෙන් වැටේ